හයි ගයිස් ඉතින් මමද කියන්නාවේ ඔයා IT ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට ඕස්ට්‍රේලියාවේ ස්කිල් මයිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකට ඕන වෙන ස්කිල් ඇසස්මන්ට් එක ගැන මේක තමයි ACS කියලා කියන්නේ. ACS කියලා කියන්නේ ඕස්ට්‍රේලියන් කම්පියුටර් සොසයිටි එක ගැන. ඉතින් මෙතනදී ඔයාට ඔයාගේ ඩිග්‍රී එක තියෙන්නේ IT ෆීල්ඩ් එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයා උදාහරණයක් විදිහට ඔයාට තියෙන බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් ඒවනට ඔයා ඉන්නේ IT ෆීල්ඩ් එකේ. ඊට පස්සේ IT රිලේටිව් ෆීල්ඩ් එක වැඩ කරනවා. ඉතින් එහෙම දෙයක් නම් ඔයාට අනිවාර්යෙන් RPL කියන පාත් එක යටතේ තමයි ඇප්ලයි කරන්න වෙන්නේ ACS කියන ස්කිල් ඇසස්මන්ට් එක යටතේ. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලට ඇප්ලයි කරනවා නම් මේකට ඔයාගේ ඩිග්‍රී එක ඊට අමතරව ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් ඊට අමතරව ඔයාගේ වර්ක් ලෙටර්ස් ඔයාගේ CV එක ඊට පස්සේ ඔයාගේ ඉංග්‍රීසි ටෙස්ට් වගේ අද සපෝටින් ඩොකියුමන්ට් ටික ඔයාලට පුළුවන් සබ්මිට් කරලා ඔයාගේ පොසිටිව් රිසල්ට් එක ලබා ගන්න. ඉතින් මෙතනදී ඔයාට සාමාන්‍යයෙන් මොනම IT ෆීල්ඩ් එක ඉන්න කෙනෙක් වුණත් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා software engineer කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් programmer කෙනෙක් නැත්නම් app developer කෙනෙක් ඒ වගේ IT related job එකක් නම් ඔයා කරන්නේ ඔයාට migrate වෙන skill assessment body එක තමයි ACS කියලා කියන්නේ.